ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි විදේශ රැකියා ආයතනයක් තමන්ගේ ශ්‍රමිකයන් සියලු දෙනාම එකවර මෙච්චර පිරිසක් ගුවන් යානයක් පුරෝගෙන ඩුබායි රාජ්‍ය බලා මේ විදියට ගමන් කරමින් ඉන්නේ. ඉතින් මේ සියලු දෙනාම පේනවනේ. අද දවසේ මේ ගුවන් යානයේ පිරිලා ඉතරලා ගිහිල්ලා තියෙන්නේ ලාංකිකයින්. මේ සියලු දෙනාම තමන්ගේ සිහින රැකියාව හොයාගෙන ඩුබායි රාජ්‍ය බලා ගමන් කරමින් ඉන්නේ. ඉතින් අපි ඔවුන් එක්කම ඩුබායි වෙත යමින් ඉන්නවා. කොහොමද මෙයාලගේ රැකියා අවස්ථාවට සරලන විදියට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයලා දීලා තියෙන්නේ කියලාත් ඔයලා බලන්න. ඔබට මතකද මම කිව්වා ඩුබායි රාජ්‍යයේ රැකියා අවස්ථාවන් 400ක් තියෙනවායි කියලා. ඔන්නේ 400න් අවස්ථාවන් 50ක් සඳහා ලාංකිකයෝ 50ක් අරගෙන ඉන්දුවර ලංකා ආයතනයත් එක්ක මමත් ආවා ඩුබායි රාජ්‍යයට. හැබැයි ඉතින් තවත් රැකියා අවස්ථාවන් 350ක් මෙහි ඉතුරු වෙලා තියෙනවා. ඒ ක්ලීනින්, කන්ස්ට්‍රක්ෂන්, වෙයාහවුස්, සුපර්මාකට් සහ සිකියුරිටි ගාඩ් කියන අංශ සඳහා. ඉතින් ඔබටත් පුළුවන් ඔබගේ සිහින රැකියාව හොයාගන්න ඩුබායි රාජ්‍යයට දැන්ම ආයුධම් කරන්න.